හෙලෝ ගයිස්, අපි ඔන්න අද අපේ දෙවැනි ව්ලොග් එක අපි අද ගාල්ලට තමයි යන්නේ. අපි දැන් ඉන්නේ පානදුර ස්ටේෂන් එකේ. ට්‍රේන් එක එනකන් ඉන්නේ. බෙලියත්ත ට්‍රේන් එක 7:00ට තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ගාල්ලට මොකද වෙන්නේ කියලා. ට්‍රේන් එක පානදුර ස්ටේෂන් එකට එද්දි වෙලාව හරියටම 7:00යි. ඉතින් අපි ගාල්ල ස්ටේෂන් එකෙන් බහිනකොට වෙලාව හරියටම 9:40 වගේ වෙලා තිබුණා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න මේ ගාලු කොටුව ඇතුළේ තියෙන මෙන්න මේ ලස්සන ෂොප්ස් දිහා බල හිමීට පොඩි වෝක් එකක් දාගෙන ගියා. ඉතින් ගාල්ලට එන සංචාරකයන්ට මෙන්න මේ ෂොප්ස් වලින් ලස්සන ඕනමන්ට්ස් විඳී ගන්නත් පුළුවන්. කොටුවේ මොනරෙක් ඉන්නවා. මොනරෙක් නෙමෙයි සෙබඩෙක්. අපේ ඩ්‍රෝන් එක උඩ යවලා අපි ගාල්ලේ ලස්සන බලන්න අමතක කරේ නැහැ. ඉතින් අපි ඊට පස්සේ ගාලු කොටුවේ ඉඳන් උණුවටුන බීච් එකට තමයි ගියේ. අපිට ගාලු කොටුවේ ඉඳන් උණුවටුන බීච් එකට පික්නියකට රුපියල් 400ක් වගේ තමයි ගියේ. ඉතින් අපි උණුවටුන බීච් එකට ගියාට පස්සේ අපි මුලින්ම කරේ රෙස්ටුරන්ට් එකක් හොයාගන්න එක. මොකද අපිට ඒ වෙනකොටත් ගොඩක් බඩගින්නක් ඇවිල්ලා තිබුණා. ඉතින් අපිට උණුවටුන බීච් එකට ගියාට පස්සේ අපිට ඔහානා කියන රෙස්ටුරන්ට් එක හම්බ වුණා. ඉතින් එතන තිබිච්ච නූඩල්ස් නම් මාරම රසයි. ඉතින් අපිට බලන්න බැරි වෙච්ච තැන් ආයෙත් දවසක බලන්න හිතාගෙන අපි 4:00 විතර ආයෙත් ගාල්ලෙන් පිටත් වෙන්න සූදානම් වුණා. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරලා අපිට සපෝට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු.